නාලිකාව වෙතින් ගෙන තවත් අලුත් වීඩියෝයක් එක්ක අවලා අදත් එකතුලා ඉන්නේ. අද වීඩියෝෙත් අපි කතා කරන්නේ අස්වැසුම සම්බන්ධව තවත් අලුත් අප්ඩේට් එකක් පිළිබඳව. මගෙන් ගොඩක් අය අහලා තිබ්බා ජූනි මාසේ මුදල් කවදාද ලැබෙන්නේ වගේම අස්වැසුම කපා හැරීම සම්බන්ධවත් අප්ඩේට් එකක් තියෙනවද කියලා ගොඩක් අය මගෙන් අහලා තිබ්බා. යාළුවා තමයි මේ වීඩියෝ එක අපි අද ගෙනල්ලා තියෙන්නේ. වීඩියෝ පටන් ගන්න කලින් channel එකට අලුත් අය මෙවැනි වීඩියෝස් ඉස්සරහට බලන්න. මදු එඩියුකේෂන් අපේ YouTube channel එක දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා subscribe කරලා තියාගන්න. ඒතකොට තමයි ඔයාලට මෙයාගේ අලුතෙන් දාන වීඩියෝස් වල අප්ඩේට් එක ළඟටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙන්නේ. අද වීඩියෝ අපි කතා කරන්නේ අස්වැසුම සම්බන්ධව ඔයාලගේ ජූනි මාසයේ මුදල් ලැබීම සම්බන්ධව. ඒ වගේම මේක කියන්න කලින් දෙයක් කියන්න ඕනේ. ජූනි මාසයේ මුදල් හැමෝටම ලබා ගැනීමේ හැකියාව තියෙන. ඒ කියන්නේ දෙවෙනි අදියරේ වගේම පරණ අයටත් ජූනි මාසයේ මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ගොඩක් අපි දැනට ලැබිලා තියෙන තොරතුරු වලට අනුව ඒ වගේම අස්වැසුම කපා හැරීම ගැන කතා කරොත් ඔයාලට අපි කලින් වීඩියෝ එකදී කතා කරා අස්වැසුම කපා හැරීම සම්බන්ධව. ඒ තමයි අස්වැසුම ජූනි මාසයේ ගොඩක් අයට කපා හරිනවා කියලා කතා වෙලා තිබ්බා. ඒ කියන්නේ දැනටමත් මේ මාසෙත් ගොඩක් අයගේ කපා හැරලා තිබ්බා සංක්‍රාන්තික කියන අංශයට. එහෙම නැත්නම් කොටසට අදාළ අයගේ කපා හැරිලා තිබ්බා. ඒ වගේම මේ කපා හරපුවාට නැවතිල්ලීමක් කළේ ලබා ගැනීමේ හැකියාව. මොකද එය තාවකාලිකව අත්හිටුවා තියෙන නිසා. එතකොට කලින් කපා හරපුවාට එය නැවත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ජූනි මාසේ 5 වෙනිදා සිට 10 වෙනිදා දක්වා යන කාලයන්හිදී ඒ කියන්නේ ඒ දවස් 5 ඇතුළත හැමෝගෙම ජූනි මාසයේ මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියලා තමයි දැනට ලැබිලා තියෙන තොරතුරු වලට අනුව අපිට ඔයාලට සඳහන් කරන්න තියෙන්නේ. ඒ වගේම අස්වැසුම සියලුම දෙනාට ඒ කියන්නේ දෙවෙනි අදියරේ වගේම පරණ අයටත් මේ මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැනටමත් ඔයාලගේ account වලට ඒ කියන්නේ මේ app එකට මුදල් වැටිලා තියෙන්න පුළුවන් මේ වෙනකොට. මොකද ඒ දැනට මේ සැරේ ඉක්මනින්ම ලබා දෙන්න කටයුතු කරනවා කියලා තමයි රජෙන් සඳහන් කරලා තියෙන්නේ. මොකද මේ මාසේ ගොඩක් පහ වුණ හින්දා ඒ වගේම ගොඩක් අය කපා හැරලා තිබ්බා. මේ වගේ අතපසුබිම් හැමදේම නිවැරදි කරගෙන ඊළඟ මාසයේ අස්වැසුම මුදල් ඒ වගේම දෙවෙනි අදියරේ අයගේ මුදල් ඒ වගේම කපා හැරපු අයගේ නැවත ඉල්ලුම් පරිදි එයත් නැවත ලබා දීමේ කටයුතු නිවැරදි විදිහට කරන බවට රජෙන් සඳහන් කරලා තියෙනවා. ඒ හින්දා හැමෝම ජූනි මාසයේ මුදල් අපි බලාපොරොත්තු වෙමු. හැමෝගෙම මුදල් ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි එවැනි දෙයක් ගැන නිවැරදි අප්ඩේට් එකක් ආපු ගමන් අනිවාර්යයෙන්ම ඔයාලව දැනුවත් කරනවා. ඒ හින්දා අපේ channel එක subscribe කරන්න තියයි දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා channel එක subscribe කරලා තියාගන්න එක ඔයාලා ගොඩක් වැදගත් වෙයි කියලා අපි හිතනවා. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මම හිතන්නේ ඔයාලට මේ අප්ඩේට් එක ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. වැදගත් වුණා නම් අනිත් අයලා දැනගන්න අනිවාර්යයෙන්ම මේ අප්ඩේට් එක පිළිබඳව වීඩියෝ එක ෂෙයා කරන්න, වීඩියෝ ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. දිගටම අපිත් එක්ක රැඳෙන්න. එහෙනම් වීඩියෝ මෙතන අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.